හලෝ කොහොමද ඔයාලට අදත් මගේ channel එකට ඔයගොල්ලන් ආදරෙන් පිළිගන්නවා මම අද ඔයගොල්ලන් එක්ක share කරගන්න යන්නේ අද දවස පුරාවට මම හදපු කෑම මම අද උදේ කෑමට බිත්තර තම්බලා අරගෙන බිත්තර සැලඩ් එකක් තමයි හැදුවේ මම එක එක දවස් වලට එක එක විදියට හදා ගන්නවා සමහර දවස් වලට oats හදා ගන්නවා සමහර දවසට ඔම්ලට් එකක් හදා ගන්නවා සතියේ මැද සමහරක් වෙලාවට ඉන්දියාප්ප හරි උදේට බත් හරි කනවා මොකද හස්බන්ඩ් හැමදාම උදේට බත් කන නිසා ඒක මගෙත් කලින් පුරුද්දක් මම දැන් බත් කන එක අඩු කරලා තියෙන්නේ පාන් පිටි වලින් හදන කෑමත් මම බොහෝ දුරට අඩුවෙන් තමා කන්නේ ඒත් හස්බන්ඩ් හරිම ආසයි පිටි වලින් හදන කෑම කන්න මාළු බනිස් කොකෝ බනිස් වඩේ වර්ග ඉතින් මමත් සමහරක් වෙලාවට එයා කනවා දැක්කහම කනවා මොකද මටත් ආසයි කන්න මං හැබැයි පාලනයක් ඇතුව තමා කන්නේ මම මේකට මේ වොයිස් කරන වෙලාවේ දැන් රෑ 10ට විතර ඇති මගෙත් එක්ක එයා ඉඳලා ඉවරලා දැන් එයා මටත් කෝප් එකක් හදලා මට කප් කේක් එකකුත් ගෙල්ල දුන්නා කන්න කියලා ඉතින් එයා කනවා නම් හැම වෙලාවෙම මටත් ඒවා දෙනවා මම හැබැයි ගොඩ වෙලාවට කන්ට්‍රෝල් වෙන්න උත්සාහ කරනවා මම මේ වොයිස් එක කරන අතර මෙයාට thank you කියලා කියනවා මේ දැන් මම කරන්නේ මේ මම ගෙදර බිත්තර කටු එකතු කරනවා මම හිතන ගොඩක් අය මේ වැඩේ කරනවා බිත්තර කටු එකතු කරලා වේලෙන්න තියලා ඉවරලා අර තෙත ගතිය හිඳුනට පස්සේ මම කරේ එයා ෆ්‍රයි එකට දාලා ඉවරලා ඒක බ්ලෙන්ඩ් කරලා බිත්තර කටු ටික හොඳට කුඩු කරගත්තා බිත්තර කටු මේ විදිහට කුඩු කරලා ගස් වලට දාපුවාම හොඳට මල් එනවා කරල් ගෙඩි එනවා කියලා කියනවා ඊළඟට මම ඔයගලන්ට පෙන්නන්නේ මම දවල්ට හදාගත්ත කෑම එක හැබැයි මම මේවා හදනවා වීඩියෝ කරේ නැහැ චිකන් කරියක් හැදුවා ඊළඟට වට්ටක්ක මැල්ලුමක් තමයි හදාගත්තේ අද මම මේ හදපු එකකටවත් තෙල් නැහැ චිකන් කරියට තෙල් දැම්මෙත් නැහැ නැතුව තමයි හදාගත්තේ ඔයගලන් දන්නවා ලංකාවේ හැම තැනටම මේ දවස්වල වැස්ස කියලා එක දිගටම දවල්ට කාලේ ඉවරලා ඉන්නකොට හස්බන්ඩ් කිව්වා හවස තේ බොන්න මොන හරි තිබ්බොත් හොඳයි නේද කියලා. ඒකට මට මතක් වුණා ඇත්තටම මම ගෙදර හදපු සැමන් වගේක් තිබ්බා ෆ්‍රීස් කරලා. අලක් තිබුණා. ඊට පස්සේ මං කෝ එහෙනම් මේ අපි අද කට්ලට් ටිකක් හදමු කියලා. ඊට පස්සේ එයා කිව්වා හරි එහෙනම් මමත් උදව් කරන්නම් කියලා. මේ අපි දෙන්න එකතු වෙලා කට්ලට් හදපු විදිහ තමයි මගේ කලින් වීඩියෝස් බලපු අය දන්නවා මගේ ගැමි කුස්සිය ගැන මම ගැමි කුස්සියේ තමා මේ කට්ලට් ටික බැද්දේ කට්ලට් ටික බදින වීඩියෝ එකක් නම් ගත්තේ නැහැ වැස්ස නිසා මට එළියට කැමරාව අරන් ගිහලා වීඩියෝ කරන්න කම්මැලි හිතුණා ඇත්තටම කට්ලට් ටික බැදලා ඉවරුණ ගමන්ම තේ එකක් හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ මම ඉතින් හැම වෙලාවෙම තේ හදන්නේ ලිපේ තියලා මම අනිත් එක පාවිච්චි කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක් නිසා හොඳට මට තේ කොළ තැම්බිලා හොඳට කහට තියෙන්න ඕනේ මගේ තේ එකට. ඇත්තටම මට මේ වෙලාවේ හිතුණා කැරමල් ටී එකක් හැදුවනම් හොඳයි කියලා. හැබැයි දැන් කට්ලට් ටික බැදලා ඉවරයි. කට්ලට් ටික නිමෙන්න කලින් කන්නත් ඕනේ. මොකද අර ක්‍රිස්පි ගතිය ගියාට පස්සේ ඒකෙන් වැඩක් නැහැ. ඔන්න ඉතින් දඩි බිටි ගාලා තේ එක හදාගත්තා. තේ කරන් යන්නේ නම් අපි ආසම තැනට තමයි තේ බොන්න. හරිම නිදහස් තැන තමයි එතන. මේ වීඩියෝස් ටික කරන්න නම් මට හස්බන්ඩ් උදව් කරා. මොකද මම පල්ලෙහා ඉඳලා තේ හදාගෙන උඩට එනකොට එයා උඩට ඔක්කොම කැමරාව එහෙම ගෙනල්ලා ටේබල් එකත් ලෑස්ති කරලා තිබ්බා. අපේ මේ පැත්තට නිතරම රිලව් වෙනවා. මෙන්න බලන්න එක්කෙනෙක් වැස්සේ තෙමි තෙමි දුවන හැටි. හරිම කරදරේ අපිට ඒගොල්ලන්ගෙන් මගේ මේ තියෙන තැඹිලි ගහේ එක ගෙඩියක්වත් තියන්නේ ඔක්කොම කඩලා දානවා ඒගොල්ලන්. කට්ලට් කන්න මට සෝස් ගේන්න අමතක වුණානේ. ඔන්න ඊට පස්සේ මම පල්ලෙහාට ගිහලා ආයෙ සෝස් අරගෙන ආවා. ඕගොල්ලන්ටත් අනිවාර්යයෙන්ම ෂෝට් ඊට්ස් කනකොට ඕනේද සෝස්? මම නම් එච්චර නැහැ. හැබැයි මගේ හස්බන්ඩ් නම් අනිවාර්යයෙන්ම ටොමැටෝ සෝස් ඕනෙමයි.
මේ වෙලාවෙත් හොඳටම වහිනවා. ඔයගලන්ට ඇහෙනවත් ඇති මම සද්ද අඩු කරලා තියෙන්නේ. ඒ තරම් සැරට වහිනවා. මේ තේ බොන අතරේ දැන් අහනවා හස්බන්ඩ් රැට මොනවද කන්නේ කියලා. එතකොට මම කිව්වා දවල් කාලේ ඉවරච්ච ගමන් කිව්වා හවස තේ බොන්න කට්ලට් හදමු කියලා. දැන් කට්ලට් කාලා තේ බොනකොට අහනවා රැට මොනවද කන්නේ කියලා. මං කිව්වා හැම වෙලාවෙම ඔයා කන්නම තමයි හොයන්නේ කියලා. ඒක තමයි අපි දෙන වෙලාවේ කතා කර කර හිටියේ. ඔයාලට අවට පරිසරයත් පොඩ්ඩක් හරි පෙන්නන්නම්. තාම වහිනවා පේනවනේ. පුදුම ලස්සනක් තියෙන වහිනකොටත් පායනකොටත් ඒ වගේ. අන්තිමට අපි දෙන තීරණය කරා රැට ඉන්දියාප්ප හදමු කියලා. ඇත්තටම මම ඉන්දියාප්ප හදන්නේ ඉන්දියාප්ප තට්ටු පාවිච්චි කරන්නේ. මෙන්න මේ විදිහට තමයි ඉන්දියාප්ප හදන්නේ. මම දන්නේ කවුරු හරි මීට වඩා මේ වගේ හදනවද කියලා. මම දැකලා නැහැ. හැබැයි මගේ හිතට ආපු අදහසක් අනුව තමයි මේ විදිහට ඉන්දියාප්ප හදන්න ගත්තේ. මේක මාරම ලේසි. තට්ටු හොදන්න නැහැ, වේලන්න නැහැ. හරිම ලේසි. හැබැයි අර එකපාරකට ඉන්දියාප්ප 4ක් විතර තමයි දාගන්න පුළුවන් වෙන්නේ. මේක විනාඩියක් එකහමාරක් විතර ස්ටීම් වෙන්න තිබ්බහම හොඳටම ඉන්දියාප්ප හැදිලා එනවා. මේ බලන්නකො ඉන්දියාප්ප තට්ටු වල ඉන්දියාප්ප හැදුවා කියලයි මේක ඉන්දියාප්ප හැදුවා කියලයි ලොකු වෙනසක් නැහැ. අර තට්ටු එකපාර ගොඩක් තියාගත්තාම ඉන්දියාප්ප ගොඩක් හදා ගන්න පුළුවන්. මේකේ අර ඉන්දියාප්ප 4ක් විතර එකපාර හදා ගන්න පුළුවන්. ඒකයි තියෙන එකම වෙනස. අපි දෙන්නට නිසා මං ඉන්දියාප්ප 20ක් විතරයි හදාගත්තේ. මේ විදිහට කීප පාරක් මන් තියාගත්තා. ඉතින් ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. විනාඩි එකමාරක් විතර යනකොට මේක ස්ටීම් වෙනවා හොඳට. හරිම ලේසි මේ වැඩේ. ඉන්දියාප්ප කන්න නම් මං කරි මුකුත් හැදුවේ නැහැ. කලින් දවසේ මාළු කිරට උයපුවා වගේක් තිබ්බා, සම්බෝල වගේක් තිබ්බා. ඒවත් එක්ක තමයි අපි කෑවේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි අද මගේ දවස ගෙවුනේ. අදත් මගේ වීඩියෝ බලපු හැමෝටම ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලා හමු වන්නට එන්න තුරු සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.